අයිබෝන් ළමයි අද අපි දේශනය ආරම්භ කරන්න යන්නේ අද පහුගිය දේශනයේ අවසන් කළ අපි මෙන්න මේ නිබන්ධනය මේ නිබන්ධනයේ මේ කොටස් අපි දැන් කතා කරලා අවසන් කරලා දැනුවත් ලබාගෙන තියෙනවා. දැන් මේ නිබන්ධනය ඉවර වෙන්නත් ආසන්නයි. මේකට අපි අසයින්මන්ට් එකක් දෙනවා. මේක තව පාඩම් දෙකක් තියෙනවා. ඒක වෙනම මම ටියුටෝරියල් එකෙන් දුන්නාට පස්සේ මේක අසයින්මන්ට් එකක් තියෙනවා. අසයින්මන්ට් එක කරන්න ඕන. මොකද මම කිව්වා මේ කෝසල විභාග අඩුයි ප්‍රැක්ටිකල් විදියට තමයි ඔයා මේකට මුණ දීලා පාස් කරගන්න ඕන. ඉතින් ඒ අනුව අපි මේ කොටස් කතා කරගෙන ඇවිල්ලා අපිට අද තියෙනවා Foundation of Education කියන පාඩමේ තුන්වෙනි පාඩම් කොටස History of Education. දැන් මේ මම හිතනවා මේ නිබන්ධන දෙක තුනම අධ්‍යයනය කරලා දැනුම යම් තැනකට මුහුකුරා ගිහිල්ලා ඇති කියලා. ඉතින් ඒත් එක්ක තමයි අපි මේ කොටස් දැන් කතා කරගෙන මේ ගිහිල්ලා ඔබ මෙතන සූදානම් කරන්නේ. දැන් history කියනකොට අපිට ඉතිහාසය කියන එක මතක් වෙනවා. History of Education. ඒතර අධ්‍යාපනයේටත් ඉතිහාසයක් තියෙනවා කියලා අපිට දැන් මතකයි. නේද මතක් වෙන්න ඕන. ඒ අනුව අපි ශ්‍රී ලංකන් ග්ලෝබල් perspective ගැන මෙතනදී ආරම්භයක් හැටියට ගන්නවා. ශ්‍රී ලංකා and global perspective. ශ්‍රී ලංකාව හා ලෝකේ පිළිබඳ තියෙන ඉතිහාසය ගැන තමයි මේ කතා කරන්නේ. අධ්‍යාපනඥයෝ ඔයගොල්ලෝ අධ්‍යාපනය බෙදන අය, අධ්‍යාපනය දෙන අය, අධ්‍යාපනය කරන අය. ඒතකොට ඉතිහාසය පිළිබඳ අපිට අධ්‍යාපනයේට ඉතිහාසයක් තිබ්බා කියලා අපි තුල කිසියම් හැඟීමක් නැත්නම් අපිට මේ අධ්‍යාපනඥයෙන් වීම අධ්‍යාපන ශාස්ත්‍රයට යන එක උගන්වන්න ළමයි ඉදිරියේ යන එකේ කිසිම ඵල ප්‍රයෝජනයක් නැහැ. මොකද අපිට ඉතිහාසය පිළිබඳ කරුණු ඉතා වැදගත් අපි මේ ශාස්ත්‍රයේ ගවේෂණය කරන ගවේෂකයන් හැටියට. එතකොට අධ්‍යාපන ඉතිහාසයේ හැඳින්වීම ගැන අපි මෙතනදී කතා කරනවා. Introduction to History of Education. History of education is the study of education system developed over time in different countries and cultures. අධ්‍යාපන ඉතිහාසය අනුව විවිධ රටවල් සංස්කෘතික පසුබිම අධ්‍යාපන පද්ධති කාලයත් සමග සංවර්ධන වූ ආකාරය අධ්‍යයනය කරනවා. දැන් ඒවා තමයි ඔයාලට මම highlight කරගන්න කිව්වේ. මේ අධ්‍යාපන ඉතිහාසය කියන්නේ මොකක්ද? දැන් ඒතර ඔබ කිසියම් වෙලාවක කොතනකදී ප්‍රශ්නයක් නැගුණොත් අධ්‍යාපනයේ ඉතිහාසය what is the history of education කියලා ඔබට ඔබ පිළිබඳ ප්‍රශ්නයක් ආවොත් ඔබට ළමයිට මේ උත්තරයක් දෙන්න ඕනොත් නැත්නම් විභාගයකට ලියන්න ඕනොත් ඔබට ඒකට දෙන්න දෙන උත්තරේ තමයි විවිධ රටවල් හා සංස්කෘතික පසුබිම් වල අධ්‍යාපන පද්ධති කාලය සමග සංවර්ධනය වූ ආකාරය අධ්‍යයනය කිරීම තමයි මේ අධ්‍යාපන ඉතිහාසය ගැන කතා කරන්න කියන්නේ. ඒතර ඒ ගැන ඔබ ඔළුවේ තියාගෙන ඉන්න ඕන. දැන් මේ මම highlight කරන පෙන්නන තැන්පත් අවම වශයෙන් ඔබ highlight කරගන්න ඕන. මේක ගොඩක් ලාට අර රෙකෝඩින් බලන සෙට් එකක් ඉන්න නිසා මේවා කරනවද කියලා මට සැකයක් තියෙනවා. කොහොම හරි ලයිව් එන අය මේ ගැන කරගන්න ඕන. රයිට්. ඒතර ඔන්න දැන් අධ්‍යාපන ඉතිහාසය. ඒතර අධ්‍යාපන ඉතිහාසය අධ්‍යයනය කිරීම වැදගත්. why? අපිට මෙතන ප්‍රශ්නයක් කරනවා why. හරිද? importance of studying history of education. why කියන කැලල මෙතන ඕන. ඇයි අපි මේක කරන්න ඕන? ඒකට උත්තර දීලා තියෙනවා නවීන අධ්‍යාපන පද්ධති ආරම්භය තේරුම් ගන්න. දැන් අද මේ වෙනකොට තියෙන අධ්‍යාපන පද්ධති ආරම්භය ඔබට තේරුම් ගන්න නම් ඔබට why කියන ප්‍රශ්නෙට question එකට උත්තරයක් ඕන. පසුගිය වැරදි හා සාර්ථකතා වලින් පාඩම් ගැනීම. හරිද? යම් යම් වැරදි අතීතයේ වෙලා තියෙනවා නම් යම් යම් සාර්ථකතාවයන් වල තියෙනවා නම් අපිට ඒකෙන් පාඩම් ගන්න පුළුවන් ගුරුවරු හැටියට. ඉගැන්වීමේ ක්‍රම දියුණු කරන්න ඕන. අපිට ඉගැන්වීමේ ක්‍රම රාශියක් තියෙනවා. ඒවා දියුණු කරගන්න වෙනවා. ඉදිරි කාලේ තව අපිට අනාගතයේදී ඉගැන්වීමේ ක්‍රමයි. ඉතින් ඉතිහාසය තුල මේක අපිට වැදගත් වෙනවා. අතීතයේ මොකක්ද උනේ? දැන් අපි ඉගැන්වීමේ ක්‍රම මොනවද? සමාජ සංස්කෘතික බලපෑම් හඳුන ගන්න. සමාජයේ ඒ කාලේ සමාජ සංස්කෘතික සහ අද සමාජ සංස්කෘතික බලපෑම කුමන තත්ත්වයේද කියලා දැනගන්න දැක ගන්න ඔබට ගුරුවරු හැටියට මේ why කියන ප්‍රශ්නෙට උත්තර හොයා ගන්න වෙනවා. ඒ අනුව මේක එක කොටස ලෝක අධ්‍යාපන ඉතිහාසය අපි කතා කරන්න පටන් ගන්නවා. මේ වගේ හැම එකක්ම සැකෙවින් කෙටියෙන් තියෙන සාරාංශගතව මම කිව්වා මේ වගේ වැඩි කරුණු හොයන්න ඕන නම් අපිට ඕන තරම් රිසෝසස් තියෙනවා. අපිට ඒ රිසෝසස් වලට ගිහිල්ලා පොත් පෙරලා ඉන්න ඕන අන්තර්ජාලය තුල අපිට ඕන තරම් දේවල් හොයාගන්න පුළුවන්. Global History of Education. ඒකට ඒකේ දෙක හැටියට පුරාණ නාගරික අධ්‍යාපනය. හරිද? පුරාණ නාගරිකත්වයේ අධ්‍යාපනය education in ancient civilizations. පුරාණ ඊජිප්තුව. දැන් මේ එක පුරාතනයේ තිබුණ ලෝකීය තිබුණ අධ්‍යාපන ක්‍රම histories තමයි අපි දැන් මේ යම් තාක් ඉගෙන ගන්න. ඒතර දැන් මේවා සමහර අය දන්නවත් ඇති සමහර ඒවා නොදන්නවත් ඇති. මේ කොහොමුණත් අපි ලෝකයේ අධ්‍යාපනයේ විකාශන වල අද දක්වා ආපු තාලෙත් කරුණු හැටියට හරි දැනගෙන තියාගන්න වෙනවා. ඒතර මේ පුරාණ ඊජිප්ට් එක නැත්තම් ancient Egypt එක
දැන් පුරාණ ඊජිප්තුවේ උසස් පන්තියේ පිරිමි ළමුන්ට පමණක් අධ්‍යාපනය දෙන ක්‍රමයක් තමයි කාලීනව තිබිලා තියෙන්නේ. උසස් පන්තියේ පිරිමි ළමුන්ට ඊජිප්තුව කියනවා දන්නවනේ. අට කියවීම, ලිවීම, ගණිතය. ඒ වගේ දේවල් තමයි මුල් කාලේ තිබුණේ. රජයේ ලේකම්. හරිද? ඒ කියන්නේ අපි කියන ස්ක්‍රයිබ්ස් පුහුණු කිරීම. රජයේ ලේකම් ධූරවලට මේ වැඩි දිවුර ඉගෙන ගන්න අය ඉන්නවා නම් ඒගොල්ලෝ රජයේ ලේකම්වරු කරනවා. එන රාජ්‍ය තන්ත්‍රයට ගන්න තමයි මේගොල්ලොන්ට මේ අධ්‍යාපනය දුන්නේ ඊජිප්තුවේ. ඊජිප්තුව වගේ රටක මුල් කාලේ අධ්‍යාපනයට තිබුණ තත්ත්වය උසස් පන්තියේ පිරිමි ළමයින්ට පමණක් අධ්‍යාපනය නියම කරලා තිබුණා. උසස් පන්තිය කියන්නේ රදල පලන්ති වල පවුලෙන් ඉහළ අරෙමේ අපි කියනවා නම් හදාගත්තු කට්ටිය ඉන්නවනේ ලෝකේ. අන්න ඒගොල්ලෝ ලංකාවේ තියෙනවනේ කුල වලට බෙදිච්ච. ඒගොල්ලෝ තමයි අධ්‍යාපනයට හිමිකම් කිව්වේ. ඒතර කියවීම, ලිවීම, ගණිතය වගේ දේවල් තමයි මූලික උනේ. රජයේ ලේකම් ධූර වලට තමයි මේගොල්ලෝ පුහුණු කරේ. ඒ කියන්නේ රජයේ වැඩ කරන්නේ. ඉගැන්වුවේ රජයේ වැඩ වලට. පුරාණ ඉන්දියාවේ කොහොමද නේ ඉන්දියා ගුරුකුල පද්ධතියක් තිබුණා. ඒ කියන්නේ එක ගුරුකුල ඒ කාලීනව අවුරුදු 5න් 10න් 15 20 වෙනස් වෙච්ච එක ගුරුකුල. හරිද? ඉන්දියාවේ ගොඩක් ඔය තිබිලා තියෙන අධ්‍යාපන තියෙන විවිධ විශේෂතානේ. කුල ගණනාවක් තිබිලා තියෙන ඉන්දියාවේ පන්ති ගණනාවක් තිබිලා තියෙන. ශිෂ්‍යයන් ගුරු සමග ජීවත් වීම. ඒ ශිෂ්‍යයන් ගුරුන් සමග ජීවත් වීම වගේ දෙයක්ත් ඒ කාලේ ඉන්දියාවේ දීලා තියෙනවා. ඒ කියන්නේ ගෙදර ඉඳගෙන ඉගෙන ගන්න ඕන. ඒ ඉස්සර ගෙදරට ගිහිල්ලා නැත්නම් අපි කියන්නේ තක්ෂිලා වගේ දේවල් තැන මං වලට ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒක ලංකාවෙත් තිබිලා තියෙනවා. හරි. ආගම දර්ශනයේ ගණිතයේ ජ්‍යොතිර්විද්‍යාව. මූලික වෙලා තියෙන ආගම දර්ශනයේ ගණිතයේ ජ්‍යොතිර්විද්‍යාව තමයි මේ පුරාතනය. දැන් මේ අවුරුදු 100 ගානේ ඉස්සෙල්ලා කතාවක් මේ කියන්නේ. ඉතිහාසය එහෙමනේ. ඊළඟ පුරාණ චීනයේ මොකද උනේ? හරිද? ancient China. හරිද? Confucius දර්ශනය මත. Confucius දර්ශනය කියලා එකක් තිබිලා තියෙනවා. චීනයේ Confucius දර්ශනය මත පදනම් වෙලා තමයි මේගොල්ලෝගේ අධ්‍යාපන ක්‍රමවේදය තිබිලා තියෙන්නේ. ඊළඟට නෛතික ගුණධර්ම, නීතිමය තත්ත්වයන්, නීතිමය රාමු ගැන ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම චීනයේ පුරාතනයේ අධ්‍යාපන ක්‍රම පදනවල තියෙන රාජ්‍ය සේවා විභාග වලට. එන චීනයේ අතීතයේ රජයේ රස්සාවලට යන්න තමයි ඉගෙනගෙන තියෙන්නේ. ඒ රජයේ රස්සාවලට යන කෙනෙක් තමයි ඉගෙන ගන්න ඕන. ඒක තමයි එතන කතිකාව තිබිලා තියෙන්නේ. ඒ පුරාණ ග්‍රීසිය. හරිද? ග්‍රීසිය කියන්නේ ලොකු ශිෂ්ටාචාරයක් තියෙන රටක්. හරිද? එතෙන්දී අධ්‍යාපනයේ සකස්ලා තියෙන්නේ පුරවැසියන් සකස් කරා. පුරවැසියන් කියන්නේ රටේ ඉන්න මිනිස්සු හොඳ ಗುಣධර්ම, ආගම, සංස්කෘතිය වගේ දේවල් වලට තමයි ඒගොල්ලෝ උගන්වලා තියෙන්නේ. හරිද? ඇතන්ස් කලාව. ඇතන්ස් කියලා ලෝකෙ තිබුණ දර්ශනයක්. ඒක තමයි ඇතන්ස් කලාව දර්ශනය වගේ දේවල්. ඊළඟට ස්පාටා යුද හමුදා වගේ අධ්‍යාපන. ඇතන්ස් කියන අධ්‍යාපන. ස්පාටා කියන අධ්‍යාපන. ඒතර ඒ වගේ ඇතන්ස් වල තියෙන කලාව සහ දර්ශන. මේකෙල්ලෝ කියන ස්පාටා වල තියෙන යුද හමුදා, හමුදා පුහුණුව තමයි දීලා තියෙන්නේ. ඉතින් ග්‍රීසිය කියන්නේ ගොඩක් ඔය සටන් කලාව, සටන් තිබුණ රෝම අධිරාජ්‍යයන් වගේ තිබුණ මහා දැවැන්ත විප්ලවීය සටන්කරුවන් හිටපු රටක් ග්‍රීසිය කියන්නේ. ඉතින් ඒ වගේ ඔන්න අධ්‍යාපනය ඒගොල්ලෝ ඒ කාලේ මුල් කාලේ ආරම්භ කරගත්තු ක්‍රමය. මෙන්න මේවට තමයි ඒගොල්ලෝ කරේ. ඊට රෝමේ ancient Rome ග්‍රීක අධ්‍යාපනයේ බලපෑම. ඒතර රෝමවරු ග්‍රීක අධ්‍යාපනයේ තුලින් ඒ කියන්නේ ඒගොල්ලෝගේ ක්‍රමවේදම අනුගමනය කරන්න පටන් ගත්තා. නීතිය කතනය සහ කුසලතා. නීතිය කතනය සහ කුසලතා වගේ දේවල් තමයි මේ රෝමයේ තිබුණේ. ඉතින් මොම දැන් අපි ඔළුවට දා ගන්න ඕනේ ලෝකේ ඉගෙන ගත්තේ මොනවද? මුල් කාලේ ප්‍රධාන රටවල් කීපයක්. අපි නම් දරා තියෙන ප්‍රධාන දන්න රටවල් කීපයක කොහොමද මේ ක්‍රමවේදය සකස් වෙලා තියෙන්නේ කියන එක ඔයාගේ ඔළුවේ දැන් තියෙනවා. right. ඊට පස්සේ අංක 3 තියෙනවා මධ්‍ය යුගීය අධ්‍යාපනය. මධ්‍ය යුගීය අධ්‍යාපනයේ ඒක ඇවිල්ලා ක්‍රිස්තු වර්ෂ 5 ඉඳලා 15 සිවස. හරිද? education in the middle ages 5th and 15th century වල තිබුණ අධ්‍යාපන ක්‍රමවේද. මධ්‍ය යුගීය අධ්‍යාපනය. ඒතර ඒක ගැන අපි කතා කරොත් එහෙම යුරෝපයේ අධ්‍යාපනයේ පල්ලිය විසින් පාලනය කරා. ඒතකොට ඔන්න යුරෝපා රටවල මේ මධ්‍ය යුගීය අධ්‍යාපන ක්‍රමයේ පල්ලි. හරිද? විවිධ පල්ලි ආශ්‍රිතව තිබුණ ඔය යාඥා ළඟට මොනවාද මේ ගීතිකා කියන ඒවා වගේ පල්ලියේ පාද නැත්තම් ළඟට සිස්ටර් වගේ ඒ වගේ කණ්ඩායමක් විසින් තමයි උගන්වලා තියෙන්නේ. ඒතර පල්ලිය තමයි පාසල බවට පත් වුනේ. හරිද? පල්ලිය විසින් පාලනය කරලා තියෙන අධ්‍යාපන ක්‍රමය දැන් ලංකාවේ තාමත් තියෙනව නේද? රෝමානු කතෝලික විද්‍යාලය ගහම තියෙන්නේ. හරි විහාරහා දේවස්ථාන පාසල්. විහාරහා දේවස්ථාන වල තියෙන. ඒ වගේම ඔය දහම් පාසල් වගේ දේවස්ථාන වල තිබුණ ඒ වගේ තැන්වල ආගමික ශිෂ්ටාචාර තමයි මේ පාසල් ක්‍රමයේ තිබිලා තියෙන්නේ. ලතින් භාෂාව භාවිතා කරලා තියෙනවා. මේගොල්ලෝ මේ මිඩල් ඒජ් එකේදී භාවිතා කරලා තියෙන ලතින් භාෂාව. ලැටින් කියන ලැන්ග්වේජ් එක තමයි භාවිතා කරලා තියෙන්නේ. ඊළඟට පළමු විශ්වවිද්‍යාල ආරම්භ කරලා තියෙනවා. පළමු විශ්වවිද්‍යාල
මේ මිඩල් ඒජ් එකේ 5th and 15th century වල යුනිවර්සිටි ආරම්භලා තියෙනවා. ඉතාලි වල, එංගලන්ත වල, ප්‍රාන්ස් වල නේද? දැන් මෙතන අපිට නම් වලින් කියත යුනිවර්සිටි ඔෆ් බොලොග්නා. අද බොලොග්නා කියන යුනිවර්සිටි එක ඉතාලි වල තිබිලා තියෙනවා. ඊළඟට ඔයා දන්න නම යුනිවර්සිටි ඔෆ් ඔක්ස්ෆර්ඩ් කියන එක. ඔක්ස්ෆර්ඩ් තාම ප්‍රසිද්ධ ලෝකීය අංක 1 විශ්වවිද්‍යාලයක්. එංගලන්ත වල තියෙන එංගලන්තේ ගොඩක් අය යන්න අමාරු තැනක් ඔක්ස්ෆර්ඩ් වගේ. ඒ වගේම යුනිවර්සිටි ඔෆ් පැරිස් ප්‍රාන්සයේ තිබුණ රාජ්‍ය විශ්වවිද්‍යාල හැටියට මේව ආරම්භ කළා තියෙනවා. හරිද? එතකොට නව යුගය. හරිද? රෙනයිසන්ස්. රෙනයිසන්ස් කියලා කියන්නේ දැන් පුනරුදය අධ්‍යාපනය 14 සියවස්. එතකොට දැන් ඔන්න අර කියපු දේවල් වලින් ටිකක් මිදිලා අධ්‍යාපනයේ මේ මානවවාදය, හියුමනිසම්, කලාව, විද්‍යාව, සාහිත්‍ය, මුද්‍රණයන්ත්‍ර සොයාගත්තා, ඊළඟට පොත් ප්‍රචාරණය වගේ අධ්‍යාපනයේ දැන් නව පුනරුදයක් එනවා. අර එකතැන තිබුණ තත්ත්වෙ නැහැ. හරිද? දැන් මේක වෙනස් වෙමින් මිනිස්සු අතරට සමාජයට මේ මානව වාදයේ බවට පරිවර්තනය වෙමින් එන්න පටන් ගන්න. හැම කෙනෙකුටම අධ්‍යාපනය අවශ්‍යයි කියන පදනම එන්න පටන් ගත්තා. එතකොට කලාව කියන එක ඉගෙන ගන්න ඕන, විද්‍යාව වෙනම ඉගෙන ගන්න ඕන, සාහිත්‍ය වෙනම ඉගෙන ගන්න ඕන කියලා මේ අධ්‍යාපනයේ වෙනස් පැතිකඩයකට දැන් පුනරුදය සමග අලුත් පිබිදීමක් ඇති වෙනවා. මුද්‍රණ යන්ත්‍රය සොයාගත්තම printing පටන් ගන්නවා. හරිද? ජොහන්ස් ගුටෙන්බර්ග්ස් වගේ අය තමයි මේ හොයාගෙන තියෙන්නේ. මුද්‍රණ යන්ත්‍රය. එතකොට printing කරන්න පුළුවන් කියලා කියන්නේ දැන් ඔයාලට පේනවා කම්පියුටර්ස් එහෙම දැන් හැදිලානේ මේ වෙනකොට. ඊළඟට පොත් ප්‍රචාරණය. ඒ කියන්නේ පොත් මුද්‍රණය කළා පොත් ප්‍රචාරණය කරන්න ඊළඟට වගේ මේ ලයිබ්‍රරිස් පුස්තකාල වගේ වැදිලා පාසල් වලට කඩවල වල පොත් මිලදී ගන්න පුළුවන්කම එක එක රචකයන් එක එක විෂයන් තෝරගෙන පොත්පත් ලියලා තිබුණා. ඒතර නව පුනරුදේ ඇති වෙනවා මේ කාලේ මධ්‍ය යුගීය අධ්‍යාපනයේ. මධ්‍ය යුගීය අධ්‍යාපනයේ. ඊළඟට අපිට එනවා නවීන අධ්‍යාපනය. හරිද? නවීන අධ්‍යාපනයේ 18 19 සියවස් වල 1900 ගණන් වල වගේ තමයි නවීන අධ්‍යාපනය එන්නේ. education in the middle era එක. කාර්මික විප්ලවය ඔය 18 19 වැනි සියවස් වල ඇති වෙලා තිබුණා. ඒ කියන්නේ ලෝකයේ රටවල් වල යම් දේවල් හදන්න, කර්මාන්ත ශාලා බිහි වෙලා, යුද්ධ උපකරණ හදන්න, ගුවන් යාන, නැව්, ඊළඟට පරිගණක වගේ මේ සියලු දේවල් දැන් මේ කාර්මික විප්ලවයත් එක්ක බිහි වෙනවා. මහජන අධ්‍යාපනය කියන්නේ සෑම කෙනෙක්ම අධ්‍යාපනයේ යෙදෙන්න ඕන. මහජනයාට තමයි අධ්‍යාපනය තියෙන්නේ. ඒ කියන්නේ තෝරගත්තු නෙවෙයි. රජයේ පාසල් බිහි වෙනවා. රජයේ පාසල නොමිලු ගන්නන්න දෙනවා. ඒ වගේම ගුරුවරු පුහුණු කරන ආයතන පටන් ගන්නවා. ඔයගේ දැන් වෙනස්කම් වෙනවා. ඒ කියන්නේ දැන් අධ්‍යාපනය කියන එක සැමට කියන එක එනවා දැන්. හැම කෙනෙක්ම ඉගෙන ගන්න ඕන කියන මේ ප්‍රක්ෂේපණය තුල දැන් ඉන්නවා. මේක ඇවිල්ලා එක්තරා මේ කුලකයක් බවට පත් වෙනවා. এডুকেෂන් කියන්නේ කුලකයක් බවට පත් වෙනවා. ඊට පස්සේ 20 වෙනි සියවස වෙනකොට සමාන අධ්‍යාපන අවස්ථා මත වෙනවා. සමාන අධ්‍යාපන අවශ්‍යකතා. ඒතර අධ්‍යාපනය හැමට සමානයි. කාන්තාවන්ට අධ්‍යාපනය අනිවාර්ය වෙනවා. හරිද? ඒ කියන්නේ 2000 වගේ වෙනකොට නේද? ජෝන් ඩියු ප්‍රායෝගික අධ්‍යාපනය. දැන් ප්‍රායෝගික අධ්‍යාපනය කියලා කියන්නේ වැඩ කරමින් ඉගෙන ගන්න ඕනේ. දැන් පොතක ලියලා මොනවා හරි කරලා ඒක පාඩම් කරලා විභාගයක් ලියන එක වෙනුවට ප්‍රායෝගික අධ්‍යාපනය, වෘත්ති අධ්‍යාපනය වගේ දේවල් ලෝකෙ බිහි වෙනවා. 20 වෙනි සියවස වගේකට. ඒතර 21 වෙනි සියවස කියන්නේ දැන් අපි ඉපදිලා ඉන්න ඔයාලා අපි ඔක්කොම ඉන්නේ ඒ සියවස. එතකොට ඩිජිටල් අධ්‍යාපනය. ඩිජිටල් අධ්‍යාපනය කියන්නේ තිර මත. අධ්‍යාපනයේ පොත්වලට සීමා වෙන තිර මතට එනවා. පරිගණක, දුරකථන, ටැබ්, ඊළඟට මොනවද මොනිටර්ස් වගේ තිර මතට අධ්‍යාපනය එනවා. තිර නේද? ප්‍රොජෙක්ටර්ස් වගේ. ඒතර ඩිජිටල් අධ්‍යාපනයේ බිහිවීම පටන් ගන්නවා 21 වෙනි සියවස. ඒ වගේම මාර්ගගත අධ්‍යාපනය. දැන් අපි මේ ඔයාලා ඉගෙන ගන්න මාර්ගගත අධ්‍යාපනය ඔන්ලයින් ඉගෙන. ඊළඟට සමාවේශී ඉන්ක්ලූසිව් අධ්‍යාපනය එනවා. ඉතින් මේ වගේ 21 වන සියවස වෙනකොට දැන් වෙනස් වෙලා දැන් ඔයාලා අපි අත්මිදමින් ඉන්නවා. දැන් මේකට වඩා වෙනස් අධ්‍යාපන ක්‍රම තියෙනවා. virtual education නේ online education දැන් තියෙනවා virtual education. ඒ වගේ දේවල් දැන් වෙන ක්‍රමවේද බිහිවීමෙන් දැන් අධ්‍යාපනයේ මේ කුලකය වෙනස් වෙලා තියෙනවා. දැන් කුලක ගණනාවක් හැදලා තියෙනවා. ඉතින් තවමත් ලෝකේ බොහෝ රටවල් මේ තැන්ට ඇවිල්ලා නැති රටවලුත් තියෙනවා. දැන් අපේ ලංකාවේ වුණත් තාම මේ ඩිජිටල් අධ්‍යාපනය කියන එකට මාර්ගගත අධ්‍යාපනයකට 100%ක්ම ඇවිල්ලා නැහැ. මේ බොහෝ ලෝක රටවල් මේවා කරලා ඉවරයි දැන්. ඒගොල්ලෝ තව වෙනත් ක්‍රමයක් හොයනවා. ඒ කියන්නේ 22 වෙනි සියවස නේද? 2000 දැන් මේ යන්නේ 2000 කීයද? 2026 නේ 2100 වෙනකොට 21 වෙනි සියවස වල 2200 වෙනවා. 2200 වුණා අපි කවුරුත් ජීවත් වෙන්නේ නැහැ නේ. අපි ඔක්කොම මැරලානේ.
අපි නැවත වතාවක් ඉපදුනොත් මිනිස්සු අතර අපිට සමාජ 22 වෙනි සියවස වගේ කාලයේදී අධ්‍යාපනයේ වෙනස් නැවුම් ආරකින් හම්බෙන්න පුළුවන්. ඉතින් මේ කාලේ මේ ආත්මීය භාවය අපි අධ්‍යාපනයට දෙන ප්‍රමණතාවය අධ්‍යාපනයට දෙන ලායකත්වයමත් තමයි අපිට 22 වෙනි සියවස හම්බෙන්නේ. දැන් දෙවන මේකේ කොටස් පළවෙනි කොටස ඉවර කළා දෙවෙනි කොටසට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසයට යනවා. ලෝක අධ්‍යාපන ඉතිහාසයත් එක්ක අපි බැලුවා කොයි වගේ තත්ත්වයන්ද වෙනස්කම්ද තිබුණේ කියලා. ඉතින් ශ්‍රී ලංකා අධ්‍යාපන ඉතිහාසය part 2 එකේ History of Education ශ්‍රී ලංකා. පුරාණ ශ්‍රී ලංකාව. මේක අංක 6ට අංක 1 2 3 4 5 කියලා මේ ආවේ දැන් අංක 6 මෙතන එනකොට එනවා. පුරාණ ශ්‍රී ලංකාව ancient ශ්‍රී ලංකා education. විහාරස්ථාන අධ්‍යාපන. අතීතයේ ලංකාවේ තිබිලා තියෙන විහාර ආශ්‍රිතව ඒ කියන්නේ පන්සල් පිරිවෙන් හාමුදුරුවරු ස්වාමින් වහන්සේලා පල්ලි වගේ තැන්වල තමයි අධ්‍යාපනය ගොඩක් රට පන්සල් ආශ්‍රිතව තමයි තියෙන්නේ. temple based education pre colonial period. pre colonial period කියලා කියන්නේ මූලික අවධිය. පිරිවෙන් පද්ධති තිබිලා තියෙනවා. දැන් අද වල ලොකු පිරිවෙන් තියෙනවානේ. පිරිවෙන් වල හාමුදුරුවන්ට ස්වාමීන් වහන්සේලාට විතරයි මුල් කාලේ තිබෙන්නේ. දැන් අද වෙනකොට පිරිවෙන් වල ගිහියන් ඉගෙන ගන්නවා. බුද්ධ ධර්මයේ ඉගෙනනවා. පාලි හා සංස්කෘත, වෛද්‍ය විද්‍යාව, ප්‍රධාන වශයෙන් භික්ෂුන් වහන්සේලාට අධ්‍යාපනය දෙන තැන් මේ පන්සල් පිරිවෙන් ආශ්‍රිතව තිබුණා. ඒ ඔන්න විහාරාශ්‍ර අධ්‍යාපනය, විහාරාශ්‍රිත අධ්‍යාපනය, temple based education කියන්නේ. ඊට ගුරුකුල වර්ග ක්‍රමය, ගුරුකුල type system එක ආගමික නායකයන් ඉගෙනගත් සිසුන්. දැන් අපි සමහරලාට ඉන්නවා මහා සංඝරාජ හිමියන්ගෙන් ඉගෙනගත්තු ස්වාමින් වහන්සේලා ඉඳලා තියෙනවා. සංඝරාජ නායක හාමුදුරුවෝ. ඒ වගේ පල්ලියේ පාද වගේ ඒ කියන්නේ ඒ ආශ්‍රිතව ඉගෙනගත්තු අය ඒ නමින් ඉන්නවා. සදාචාරාත්මක හා ආගමික අධ්‍යාපන අවධාරණය කරන සදාචාරාත්මක හා ආගමික අධ්‍යාපනය තමයි මෙතනදී අවධාරණය කරලා තියෙන. සදාචාරශීලී වෙන්න ඕන. ඒ වගේම ආගමට නැඹුරු වෙච්ච අධ්‍යාපන ක්‍රමයක් තමයි මේ ගුරුකුලවල තිබිලා තියෙන්නේ. يعني එක කණ්ඩායම් වශයෙන් බෙදාගෙන පන්සල්වල විහාරස්ථානවල ඒ වගේම මොනවාද පිරිවෙන් වගේ තැන්වල වෙනම කණ්ඩායම් වශයෙන් ඒ ස්වාමීන් වහන්සේලා මහානායක හාමුදුරුවන්ගෙන් ඒ පරම්පරාවලින් ඉගෙන ගත්ත හැටි ඒගොල්ලෝ තමයි ගුරුකුල. ඊට වංශගත කොලනි යුගයේ education during colonial period එක. එතකොට වංශයක් මේකට ඈඳගෙන දැන් තියෙනවා. දැන් අර මේ විහාරාශ්‍රිත අධ්‍යාපනයෙන් පස්සේ වංශයක් අපිට එනවා. කියන කොලනි අපි කියන්නේ පෘතුගීසි යුගයේ පෘතුගීස් පීරියඩ් 1505 1658 වගේ නෝඩ මිෂනරි පාසල් ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කරා. දැන් ඔන්න පන්සල් වල අධ්‍යාපන ක්‍රමයේ ස්වාමීන් වහන්සේලාගේ නායක හාමුදුරුවන්ගේ ඒ ගුරුකුල වලින් ඉගෙනගත්තු ක්‍රම වලින් ඔබට යනවා. දැන් අපේ රට නැවත වතාවක් අපිට යටත් විජිතයක් බවට පත් වෙනකොට අපිට මේ මිෂනරි අධ්‍යාපනයේ ක්‍රිස්තියානි ආගම නැවත අපේ ලංකාවේ ප්‍රචාරය වෙනවා. එතකොට ලන්දේශ යුගයේ ඩච් පීරියඩ් වෙනකොට 1658 76 වගේ කාලේ පල්ලි පාසල්. ඒ කියන්නේ පාසල තිබුණේ පල්ලියක් ඇතුලේ. මූලික කියවීම හා ලිවීම වගේ දේවල් සිංහල ළමයිට ලංකාවේ ළමයිට ඉගෙන ගන්න හම්බුණා. එතකොට දැන් ඔය අධ්‍යාපනය කියන්නේ දැන් මේ කාලේ කියන්නේ අපි කවුරුවත් නැහැ. අපේ අත්තල මුත්තල කිත්තල පනත්තලවත් නැති කාලේ කියන්නේ මේ වැඩේ වෙන්නේ. ඊළඟට බ්‍රිතාන්‍ය යුග බ්‍රිටිෂ් පීරියඩ් එක 1948 දැන් මේ මෑත කාලේ. අපි කවුරුත් මේ කාලෙත් නැහැ. ඉපදිලා නැහැ. එතකොට අපේ අම්මලා තාත්තලා බොහෝ වෙලාවට ඉපදිලා. එතකොට මේ කාලේ ඉංග්‍රීසි අධ්‍යාපන මාධ්‍ය ඉංග්‍රීසි මාධ්‍ය කියන්නේ ගොඩක් වෙලාවට බලුවා ඉංග්‍රීසි බ්‍රිතාන්‍ය ලංකාවට ආවට පස්සේ ඉංග්‍රීසි ජාතිකයෝ කරේ අර ඔක්කොම පල්ලි පන්සල් අරවම ඔක්කොම ඉංග්‍රීසි අධ්‍යාපනය. ඒකට ඒගොල්ලෝගේ ඉගෙන ගන්න ඕනේ ඉංග්‍රීසි වලින්. කියන්නේ ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගන්න. 1933 කෝල් බුක් කැමරන් ප්‍රතිස්කස් කරන්න ආවා. කෝල් බුක් සහ කැමරන් කියන ප්‍රතිස්කස් කරන. ඔයගොල්ලෝ මේ සමාජ අධ්‍යයනයේ ඉගෙන ගත්තා නම් මේවා දන්නවා මේ ප්‍රතිස්කස් කරන ගැන. ඊපස්සේ රජයේ පාසල් ආරම්භ කරා ගුරු පුහුණු විද්‍යාල ආරම්භ කරලා උන් 1948න් පස්සේ වෙච්ච දේවල් ටික. දැන් අධ්‍යාපනය දැන් නැවත වතාවක් ලංකාවේ මිනිස්සු අතරට යන්න පටන් ගත්තම ඉංග්‍රීසි ජාතිකයන් ලංකාව පාලනය කරන කාලේ. ඉතින් නිදහස් අධ්‍යාපන ප්‍රතිස්කස් කරන අපිට එනවා ෆ්‍රී এডুকেෂන් රිෆෝම් එකක්. ෆ්‍රී এডুকেෂන් රිෆෝම් එක 1945 වගේ කාලේ CWW කන්නංගර මහතා වගේ මේ අපේ ලංකාවට මහා දැවන්ත විද්වතුන් පටන් ගත්තු ක්‍රමවේදයක් ඒගොල්ලෝ අධ්‍යාපනය ගැන හිතුවා මේ ඒ කාලේ හැටියට 1945 කාලේ නොමිලේ අධ්‍යාපනය දෙන්න ඕන. ඒ කියන්නේ පාසල් පොත් පෙළපත් නොමිලේ දෙන්න ඕන සල්ලි අය කරන්න බෑ.
එතකොට නොමිලි අධ්‍යාපනය කියලා. හැම ළමයෙක්ම පාසල එකට බාර දෙන්න ඕන. ඊළඟට සාමාන්‍ය පෙළ දක්වාවත් ඉගෙන ගන්න ඕන. නේද? ඒ කාලේ තිබුණේ සාමාන්‍ය පෙළ කියලා එකක් නෙවෙයි. මගේ දැනුමේ හැටියට ඒගොල්ලෝ තිබුණේ මේ ජේෂ්ඨය වගේ මේ කනිෂ්ඨ ජේෂ්ඨය වගේ දක්වා ඉගෙන කනිෂ්ඨය දක්වාත් ඉගෙන ගන්න ඕන කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ ලංකාවේ 9 10 වගේ දැන් කාලේ 9 10 වගේ අන්නේ වගේ මධ්‍ය විද්‍යාල ආරම්භ කරා. ඒ කියන්නේ නගරවල උපනගරවල ප්‍රධාන පාසලක් හැදුවා. කියන වටේම ඉන්න කට්ටියට ගම්වල හැමතැනම ඉන්න කට්ටියට එන්න පුළුවන් විදියට මැද විද්‍යාලයක් හැදුවා මධ්‍ය විද්‍යාලය. එතන ගුරුවරු පාසුකම් වැඩියෙන් තියලා. ඊට ශිෂ්‍යත්ව පද්ධති දුන්නා. එක ශ්‍රේණි සිට විශ්වවිද්‍යාල දක්වා නොමිලේ ඉගෙන ගන්න වගේ ක්‍රම හැදලා තිබුණා. ශිෂ්‍යත්ව දුන්නා යම් යම් අඩු ආදායම් ලබන අයට ඉස්කෝලේ එන්න බැරි අයට ශිෂ්‍යත්ව දුන්නා. විභාග පාස් වෙච්ච අයට ඉහළට යන්න ආධාර කරා මුදල් ආධාර දුන්නා. ඊළඟට ඉහළ පෙළේ නාගරික පාසල් වලට එන්න අවශ්‍ය පාසුකම් හදලා දුන්නා. දැන් අපි ගත්තොත් ශිෂ්‍යත්ව විභාගයේ පහේ ශිෂ්‍යත්වයේ පාස් වුණොත් නගරේ පාසලට එන්න පුළුවන් කියලා ප්‍රතිපත්තියක් තියෙනවා ලංකාවේ. එක ශ්‍රේණි සිට විශ්වවිද්‍යාල දක්වා නොමිලේ ඉගෙන ගන්න ඕන කියලා සංකල්පයකුත් මේ තුල තිබුණා. ඒ කියන්නේ ඉස්කෝලේ යන්න ඉස්කෝලේ පෙළ පොත් වලට ඉස්කෝලේට බාර දෙන්න නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේත් කීයක්වත් ගෙවන්න නැතුව රජයේ විශ්වවිද්‍යාලවල ගිහලා නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. මේවා සංකල්ප මේ රටේ මේ නිදහස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ ආපු. ඊට ශ්‍රී ලංකා අධ්‍යාපන විශාල නැරඹුම් ලක්ෂයක් මේ කාලේ සිද්ධ වුණා. ඒ කියන්නේ අධ්‍යාපනය කියන එක මිනිසුන්ට දැනෙන්න ගත්තා. ලොකුද පොඩිද විශාලද සල්ලි තියනවද නැද්ද කියලා නැහැ. ඉගෙනගත යුතුයි කියන සංකල්පය මිනිස්සු අතරට ගෙනාවා. කියන්නේ ඉගෙන ගැනීම අත්‍යවශ්‍යයි බවට පරිවර්තනය කළා මේ කාලේ. නිදහසෙන් පසු සංවර්ධනය. නිදහසෙන් පසු post independence education development එකක් තියෙනවා. පාසල් ජාතිකකරණය වුණා. කියන්නේ පාසල හැම වෙලේම ජාතික තත්ත්වයට ආවා. ඒ කියන්නේ ඒක අනිවාර්යයෙන්ම පාසල රජය විසින් පාලනය කරලා ජාතික ක්‍රියාදාමයක් යටතට ආවා. ඒ කියන්නේ ඒක පනතකින් පනත් මගින් සම්පූර්ණ කරලා අන පනත් හරහා රජය පාසල් පවරාගෙන රජය මගින් මේ ජාතිකරණය ක්‍රියාත්මක කරන 1960. සිංහල හා දෙමළ මාධ්‍ය කියන தත්ත්වය අනිවාර්ය කරගත්තා. සිංහල පාසල් දෙමළ පාසලෙන් දැන් සිංහල ළමයි දෙමළ ඉගෙන ගන්න ඕන දෙමළ ළමයි සිංහල. ඒකට මාධ්‍ය ප්‍රධාන භාෂාව සිංහල දෙවන භාෂාව දෙමළ ආදී වශයෙන්. 1972 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන නැවත පනතකින් ආයත් අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණය වුණා. මේ ප්‍රතිසංස්කරණ අපිට ඕන නම් net එකේ ගිහලා බලන්න පුළුවන් මොනවද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා. 1978 නවාණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සහ විෂයමාලා ප්‍රතිසංස්කරණය වුණා. 78 ආය පාරක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් විෂයමාලා ප්‍රතිසංස්කරණය වෙලා සිලබස් වෙනස් වුණා. ඊළඟට GC O level A level කියලා සංකල්පයක් ආවා. ඒ කියන්නේ 9 10 11 O level 12 13 A level කියලා පන්ති වලට කඩාගත්තා. ඊට ජාතික අධ්‍යාපන ආයතනය කියලා අපිට අධ්‍යාපනයේ පිළිබඳ ප්‍රමිති ප්‍රතිසංස්කරණ අධ්‍යාපන යෝජනාවලින් අධ්‍යාපන නවීකරණය කරන්න ආයතනයක් හැදුවා රජයේ. National Institute of Education කියලා. ඒ වගේම තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපනය දෙන්න ආයතනයක් රජයේ මගින් හදලා තියෙනවා. හරිද TET vocational education technology කියලා. හරිද තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය කියලා වෙනම තාක්ෂණය පිළිබඳ සහ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ආයතනයක් හදලා තියෙනවා රජයේ. ඉතින් ඒවා නිදහසෙන් පසු වෙච්ච සංවර්ධනය. ඉතින් නවීන අධ්‍යාපනය. දැන් නවීන අධ්‍යාපනය ටිකක් වෙනස් එකක් නේ. නවීන අධ්‍යාපනය කියපුවම modern education in Sri Lanka. 13 වසර අනිවාර්ය අධ්‍යාපනය. 13 වසරට අනිවාර්ය ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ මෙතනදී ICT භාවිතය. දැන් අපි දන්න දෙයක් තමයි ICT O level A level නේ. එන්න high ශ්‍රේණිය ඉඳලා ICT ඉගෙන ගන්න ඕන. ඒතර ඒ වගේ O level විෂයක් හැටියට O level වලට විභාගෙට ලියන්න. A level subject එකක් හැටියට තෝරගන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ඊට වඩා දේවල් වෙන්න ඕනේ. හැබැයි එච්චරයි වෙලා තියෙන්නේ. කුශලතා පදනම් වූ පාඨමාලා. කුශලතා. يعني මොකක් හරි දෙයක් කරන්න පුළුවන් බවට පත් වෙන්න ඉස්කෝල වල තියෙනවා. O level වලින් පස්සේ A level fail වුණත් කුශලතා පදනම් පාඨමාලාවක් කරන්න පුළුවන්. අපිට ටේලරින් වෙන්න පුළුවන්, මෝටර් මැකැනික් වෙන්න පුළුවන්, සිවිල් ඉංජිනේර වෙන්න පුළුවන්, කම්පියුටර් සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් වෙන්න පුළුවන්, බියුටි කල්චර් වෙන්න පුළුවන්, ලැන්ග්වේජ් වෙනවා. ඒ වගේ පාසල තුල දැන් ඒ වගේ වැඩසටහන් තියෙනවා. ඒවා වැදගත්. ඒවා ඇත්තටම ඊට වඩා තව ටිකක් දියුණු කරලා කරනවා නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ ඒ කොටස වෘත්තියකට සුදුසු ලෙසම මධ්‍යස්ථාන වෙනම සකස් කළා රටේ හැමතැනම ඒ ළමයිට ප්‍රැක්ටිකල් විදියට ඒවා කරන්න දැන් හදලා තියෙනවා. තව මේක වටිනවා. TVC අනුමත වෘත්තීය අධ්‍යාපන. ඒ තෘතීය වෘත්තීය අධ්‍යාපන
පුහුණු කමිෂන් සභාව කියලා සභාවක් පියතලා ඒක අනුමත පාඨමාලා කැමැති අයට කරන්න දීලා තියෙනවා. ඒ NVQ කෝර්ස් සරවම වගේ දේවල්. ඉතින් ඔය වගේ නවීන අධ්‍යාපනයේ තුල අපිට ගොඩක් දේවල් හම්බෙලා තියෙනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ. එසේ ලෝකීය සහ ශ්‍රී ලංකාව සංසන්දනය කරලා බැලීමක් අපි මෙතනදී කරනවා. අංශය ලෝකයේ ශ්‍රී ලංකාව. අංශයතා පුරාණ අධ්‍යාපනයේ ආගමික ලෝකීය ආගමික විදියට තිබිලා තියෙනවා ශ්‍රී ලංකාවේ පිරිවෙන් පද්ධතිය. දැන් ඒකත් දෙකම සමානයි වගේ. ලෝකයේ විවිධ ආගම් වලට බද්ධ වෙලා ලංකාවේ පිරිවෙන් පද්ධතිය තුලින් බෞද්ධ අධ්‍යාපනය දීලා තියෙනවා. කොලනි බලපෑම. බොහෝ රටවල් වල තියෙනවා. ලෝකයේ බොහෝ රටවල් කොලනි විදියට අධ්‍යාපනය දීලා තියෙනවා. අධ්‍යාපනයේ කොලනි විදියට පවත්වලා තියෙනවා. ඒ කියන්නේ ශේෂ්ඨ වලට වෙන් වෙච්ච ලංකාවේ බ්‍රිතාන්‍යයේ බලපෑම මත තිබුණ අධ්‍යාපනයක් තමයි තිබිලා තියෙන්නේ. ඊළඟට නොමිලේ අධ්‍යාපනය කොහොමද දුන්නේ? ලෝකයේ ක්‍රමයෙන් නොමිලේ අධ්‍යාපනය දෙන්න පටන් ගන්න තියෙනවා. හැබැයි ලංකාවේ 1945 සිට තමයි මේ නොමිලේ අධ්‍යාපනය කියන එක CWW කන්නංගර මැතිතුමාගේ ඒ පනත මගින් නැත්නම් ක්‍රියාදායම මගින් අපේ ලංකාවට උරුම වුණේ. නවීන කුශලතා වල ලෝකයේ ඩිජිටල් බවට පරිවර්තනය වෙනවා. ශ්‍රී ලංකාවේ ඒ කාලේ ඩිජිටල් and කුශලතා දෙකම එකට එකතු වෙනවා. ඉතින් ඕවා වැදගත් සාධක. ඉස්තන් ටික පුරවගෙන තියාගන්න ඕනේ යන්න ඕනේ ඉස්සරහට. ඊපස්සේ අපිට ප්‍රසිද්ධ අධ්‍යාපන චින්තකයින්නේ. ප්‍රසිද්ධ අධ්‍යාපන චින්තකයින්. මේවා මතක තියාගන්න ඕන. ඕගොල්ලෝ ගුරුවරු වෙනකොට අධ්‍යාපනය පිළිබඳ යම් චින්තන මතවාද ප්‍රකාශයන් ඉදිරිපත් කරපුවා කවුද කියලා. සොක්‍රටිස්, ප්ලෝටෝ, ඇරිස්ටෝටල්, ජෝන් ලොක්, රූසෝ, ජෝන් ඩියුයි, මොන්ටිසෝරි. ඉතින් ඔය මොන්ටිසෝරි වගේ අය තමයි මොන්ටිසෝරි ක්‍රමවේද ලෝකෙට හඳුන්වලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා අපිට හුරු පුරුදු සමහර නම් සොක්‍රටිස්, ප්ලෝටෝ වගේ ඇවිල්ලා තියෙනවා, ඇරිස්ටෝටල් වගේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ නම් ටිකකුත් ඔයාගේ මේ ප්‍රසිද්ධ අධ්‍යාපන චින්තකයන් හැටියට ඔළුවේ තියෙන්න ඕන. නිගමනයක් දෙනවා මේකේ. නිගමනයක් දෙනවා. ආගමික පදනමකින් ආරම්භ වී නවීන කුශලතා පදනම පද්ධතිය දක්වා සංවර්ධනය වෙලා තියෙනවා. එන අධ්‍යාපනයේ ලෝකයේ සහ ලංකාවේ ගත්තහම මේ ආගමික පදනමකින් ආරම්භ වෙලා නවීන කුශලතා පදනම් පද්ධතියක් බවට සංවර්ධනය වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන විශාල සමාජ වෙනසක් ඇති කරලා තියෙනවා. වර්තමාන ඩිජිටල් හා කුශලතා අධ්‍යාපනයේ වැඩි අවධානයක් මේ තුල යොමු වෙලා තියෙනවා. ආදි වශයෙන් අපිට නිගමන කීපයක් මේක ඇතුලේ ගන්න පුළුවන්.
right. ඒ නිබන්ධනය අපිට ඉවර වෙනවා. අපිට දෙවෙනි නිබන්ධනයේ මේකේ නිබන්ධන දෙකක් දීලා තියෙනවා. දෙවෙනි නිබන්ධනයේට අපි ආවොත් මේ වගේ නිබන්ධනයක් වාට දීලා තියෙනවා දෙවෙනි නිබන්ධනය. මේක print out අරගෙන ඇති මං හිතනවා මේ නිබන්ධනයේ දෙක හතරවෙනි පාඩම තියෙනවා foundation of education කියන එකේ. foundation of education එකේ හතරවෙනි පාඩම මේ දෙවෙනි නිබන්ධනය තුලින් අපි කතා කරනවා. ඒ කියන්නේ අර පළවෙනි මොඩියුල් එකමයි. මේ මොඩියුල් එක තවත් නිබන්ධනයකින් වාට හම්බෙලා තියෙනවා. මේකේ තියෙන්නේ types of education. මම අයත් මේ කියන්නේ මේ නිබන්ධන වල තියෙනවා රිවර්ස් කර කර බලන්න. එතකොට තමයි ඔයාට මේකේ දැනුම එන්නේ. නැතුව අපි නිබන්ධන ගොඩක් එහෙම ගෙදර තියාගෙන ඉතින් වැඩක් නැහැ. print out අරගෙන මේවා කියවන්න, හොයන්න, සටහන් ගහ ගන්න. මේ නිබන්ධන ඉවර වෙනකොට මොඩියුල් එකක් ඉවරනකොට ඒකෙන් මම assignment එකක් දෙනවා. ඉතින් ඒ assignment එක කරපුවම ඒකට ලකුණු 100න් කීයද කියලා ඔයාට හම්බ වෙනවා. ඒ assignment එක ඔයා හදලා අතින් ලියලා හෝ කම්පියුටර් එකෙන් type කරලා print කරලා හෝ PDF එකක් මට එවන්න ඕන. එතකොට ඒ වගේ අපිට මොඩියුල්ස් 6ක් හෝ 7ක් මේකේ තියෙනවා. එතකොට assignment 6ක් හෝ 7ක් ඔයා කරන්න ඕන final exam එකට ඉස්සර වෙලා. ඉතින් ඒක කරනකොට ඒ ලකුණු ටික එකතු වෙනවා ඔයාට final exam එකට. වැඩි ලකුණු වැඩි grading එකක් certificate එකට ඔයාට පෙන්න ගන්න පුළුවන්. මොකද මේකේ identity එකකුත් ඔයාට හම්බ වෙනවා lifetime. ඊට ඊළඟට ඔයාට professional teacher කියලා certificate එකක් හම්බ වෙනවා. ඒවා වැදගත් වෙන්නේ ඔයා වැඩ කරගත්තොත්. එමෙතන නිකන් ඔයා මේකේ ඉඳලා cardboard කෑල්ල ගන්න හැම ඉතාලි හිටියොත් අපරාධයි. Education can be divided into three main types. හරිද? සාමාන්‍යයෙන් අධ්‍යාපනය කියන එක ප්‍රධානාංග තුනකට විතර කඩනවා. හරිද? ඒකේ පළවෙනි එක තමයි formal education, සාමාන්‍ය අධ්‍යාපනය. දෙවෙනි එක non formal education, අසම්විධිත අනෞපචාරික අධ්‍යාපනය. ඊළඟට formal education, අවිධිමත් නැත්නම් informal education කියන එක. තුන අධ්‍යාපන වර්ග තුනයි formal, ඒ වගේම non formal, ඒ වගේම informal අධ්‍යාපන වර්ග තුනයි. හරිද? සාමාන්‍ය, අසම්බෙදිත, අවිධිමත් අධ්‍යාපන වර්ග තුන. දැන් ඔයාට ගෙස් කරන්න පුළුවන් ඔයා මේ අධ්‍යාපන වර්ග තුනෙන් කෝකේද ඉන්නේ කියලා. පළවෙනි එක formal education, සාමාන්‍ය අධ්‍යාපනය. අර්ථය තමයි formal education is the structured and systematic education provided in schools, colleges and universities. පාසල්, විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන විධිමත් සැලසුම් කළ සහ ක්‍රමවත් අධ්‍යාපනය. එහෙනම් ඔබ අපි සියලු දෙනාම මේ එකකින් කොහේ හරි තැනකින් අධ්‍යාපනය විධිමත්ව ලබලා තියෙනවා. සමහරලා අය ඔයගොල්ලෝ පාසල් වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් පාසල්, විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන වගේ තැන් වලින් වෙන්න පුළුවන්. කොසේ හෝ structured and systematic education එකක් අපිට හම්බෙලා තියෙනවා. විධිමත් ලෙස සැලසුම් කරපු ක්‍රමවත් අධ්‍යාපනය. ඒක වර්තමානට ගැලපෙනවද නැද්ද කියන එක වෙනම කතිකාවක්. නමුත් අපි structured systematic education එකක් එකේ හිටපු ඉගෙනගත්තු අය ඒකට අපි කියනවා අර සාමාන්‍ය පවතින ක්‍රමයට ඉගෙනගෙන තියෙනවා. සාමාන්‍ය පවතින ක්‍රමයනේ. ඉතින් පවතින ක්‍රමයට ඉගෙන ගත්තෝ ඕන තරම් ඉන්නවා. හැබැයි පවතින ක්‍රමයට ඉගෙන ගත්ත හැමෝගෙම සමාජය පිළිබඳ කතිකාවක් නැහැ. ඒ කියන්නේ පොතේ දැනුම තියෙනවා, ඩිප්ලෝමා තියෙනවා, ඩිග්‍රී තියෙනවා, ඕ ලෙවල් ඒ ලෙවල් තියෙනවා. හැබැයි වැඩ කරන්න බෑ. එතන අපේ රටේ අධ්‍යාපනයේ තියෙන යම් දුර්වලතාවයක් තමයි ඒක. ස්ට්‍රක්චර්ඩ් වෙලා නැහැ, සිස්ටමැටික් වෙලා නැහැ. ෆියුචර් එක අපේ කරියර් ඩෙවලොප්මන්ට් අනාගත සංවර්ධනය වෙනුවෙන් නැහැ. නිකම් නමුත් විෂය මාලාවක් තියෙනවා. සිලබස් එකක් කරලා පාස් වෙලා සාමර්ථ්‍යයක් ගන්න පුළුවන්. ABCD ගන්න පුළුවන්. ඊළඟ පන්තියට යන්න පුළුවන්. සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. එතනින් එහාට දෙයක් වෙච්ච අධ්‍යාපනයක් තාම හොයාගන්න අමාරුයි. දැන් නම් යම් තැන් වලින් ඒක පටන් ගන්න තියෙනවා වගේ පේනවා. ෆීචර්ස්, ලක්ෂණ.
දැන් ලක්ෂණ අපිට ගොඩක් අපිට තියෙනවා මේ අධ්‍යාපනය තුළ. හරිද? follows fixed curriculum. ඒ කියන්නේ මේ formal education එකේ තියෙනවා follows කියන්නේ මේක තුළ සිද්ධ වෙනවා ස්ථිර පාඨමාලා සැලැස්මක්. curriculum තියෙනවා. විෂයමාලා සැලැස්මක් තියෙනවා මේ structure නැත්නම් අපි කියන formal education එකේ. හරිද? conducted in education institution. අධ්‍යාපන ආයතන වල පවත්වනු ලැබේ. හරිද? ඒ වගේම has qualified teachers සුදුසුකම්ලත් ගුරුවරු ඉන්නවා. follows a specific timetable නියමිත කාලසටහනක් තියෙනවා. ඒ කියන්නේ කිසියම් term 2 term කියලා වාර එහෙම තියෙනවා. හරිද? leads to certificates diploma or degree සාතික ඩිප්ලෝමා උපාධි ලබා දෙනවා. has examination and assessment විභාග තියෙනවා. ඉතින් එතකොට හරිම ලේසි අපේ ටාගට් එකක් තියෙනවා. අපිට යන්න පුළුවන්. ඊට පස්සේ අවසානයේ අවුට්පුට් එකකුත් දෙනවා. තමන් සර්ටිෆිකේට් ලෙවල් එකේද නැත්නම් O level පාස්ද A level පාස්ද ඩිප්ලෝමාවක්ද ඩිග්‍රියක්ද ගත්තේ කියලා අපිට අවසාන ෆයිනල් රිසල්ට් එකක් අවුට්පුට් එකකුත් තියෙනවා. අර මම කියපු දේ තමයි ඒක තුල නැත්තේ. ඒ කියන්නේ යාට කිසියම් ස්කිල් එකක් නැතුව සිලබස් එකක් කවර් කරලා තියෙනවා. ඒ වැරද්ද හැර අනිත් දේවල් සාර්ථකයි. දැන් එක්සැම්පල් දීලා තියෙනවා. මේ ෆෝමල් এডুকেෂන් එකේ දැන් වල එක්සැම්පල්. හරිද? primary school education ප්‍රාථමික මධ්‍ය පාසල් අධ්‍යාපන. secondary school education උසස් පෙළ දක්වා තියෙන අධ්‍යාපන ක්‍රම. diploma courses diploma පාඩම්මාලා. university degree programs විශ්වවිද්‍යාල උපාධි. කියලා උදාහරණ අපිට කීපයක් ගන්න පුළුවන්. දැන් advantages මේකේ තියෙන advantages කියන්නේ වාසි. නේද? advantages කියන්නේ වාසි. හරිද? recognize qualification රැකියා අවස්ථාව වැඩි වෙනවා. හරිද? recognize qualification කියන්නේ අනුමත සුසුකම් තියෙනවා. රැකියා අවස්ථාව ඇතුළේ වැඩි වෙනවා. හරිද? ඊළඟට organized learning process පිළිගත් සුසුකම ලැබෙනවා. නේද? professional career opportunities ක්‍රමවත් ඉගෙනුම් පද්ධතියක් තියෙනවා. recognize qualification ඒ කියන්නේ එතනදී මෙන්න මේ සිංහල එක වෙනස් කරලා ලියා ගන්න. recognize qualification කියන්නේ පිළිගත් සුසුකම් ලැබෙනවා. organized learning process ක්‍රමවත් ඉගෙනුම් පද්ධතියක් තියෙනවා. හරිද? ක්‍රමවත් ඉගෙනුම් පද්ධතියක් තියෙනවා කියලා දෙවෙනි එකේ සිංහල තේරුම ලියන්න ඕන. professional career opportunities ඊළඟට පිළිගත් සුසුකමක් ලැබෙනවා. හරිද? මේ රැකියා අවස්ථා වැඩි වෙනවා. රැකියා අවස්ථා වැඩි වෙනවා. මේක අර මේ ටියුට් එකේ තියෙන විදිහ පොඩ්ඩක් එහෙම කරලා හදාගන්න. හරි ඉතින් ওই ටික තමයි අද දවසේ අපි කතා කරන්නේ. අපි ඊට වඩා අපිට අද කතා කරන්න බෑ රැ වුණා වැඩි. ඔයගොල්ලෝ නිදිමතත් ඇති. එතකොට දැන් මටත් දවසේම අමාරුයි. දැන් මෙඩි ඉස්සරත් ක්ලාස් එකක් තිබ්බ ඒක දැන් 9ට ක්ලාස් එක කරේ. හෙටත් මේ විදිය තමයි. එතකොට හෙටත් අපිට 9ට පටන් අරගෙන 9:35 10 වෙනකම් අපි හෙටත් දේශනය කරනවා. ඉතින් හෙටත් ලෑස්ති වෙන්න. හරි එහෙනම් අදට අපි අද දේශනේ නවත්තනවා. හැමෝම තමන්ගේ රෙජිස්ටර් නම්බර්, ස්ටුඩන්ට් නම්බර්ස් ගෲප් වලට දාන්න. Thank you very much. Good night all.